නංගිලා අද මම මේ පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා ඔයාලට ඔයාලගේ ප්‍රොජෙක්ට් එක ගැන පොඩි අර ස්ට්‍රක්චර් එක ගැන අයිඩියා එකක් ගන්න. සමහර අයට අයිඩියා එකක් ඇති. අයිඩියා එකක් නැත්නම් සපෝට් එකක් දෙන්න මට පුළුවන් විදියට දෙයක් කරන්න තමයි මම මේක කරන්නේ. දැන් අපි ඔක්කොමලා කරන්නේ ස්ප්‍රින්ට් බූට් ප්‍රොජෙක්ට් එකක් නේ අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක විදියට. එතකොට මේකේ ස්ට්‍රක්චර් එක මොකද වෙන්නේ කියලා මේන් අයිඩියා එකක් තිබ්බහම හරි ලේසි වයිව එකේදී එක්ස්ප්ලනේෂන් කරන්න. ඒක නිසා මම ඔයාලට පෙන්නන්නේ අපි දැන් ස්ප්‍රින්ග් බූට් සයිට් එකට ගිහිල්ලා අපි ප්‍රොජෙක්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවානේ. එතකොට ඒකෙදි අපි කියනවා අපි බෑක් එන්ඩ් එක කෝඩ් කරන Java language එකෙන් අපි ඒව සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි එතනදී dependencies ගන්නවා. dependencies අපිට සපෝට් කරනවා. ඔය දැන් annotation දාගෙන ඉවිල්ලා කෝඩ් අඩු කරගෙන වැඩි කරගන්න පහසු කරගන්න. එතකොට අපි එතනදී අර MySQL driver එකකුත් දාගන්නවා අපි database එකත් එක්ක connect කරගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ user front end එකත් එක්ක මේ work කරනවා front end එකෙන් HTTP request යවනවා back end එකට back end එක ඒක database එකත් එක්ක chat කරගෙන එයා ඊට පස්සේ එවන HTTP response එක තමයි back end එක යවන්නේ front end එකට. ඕකනේ main මේ duty එක. එතකොට දැන් database එකත් එක්ක ඉස්සෙල්ලාම අපි connect කරගන්න ඕනේ අපේ project එක. නැත්නම් අපි insert කරන data ගිහිල්ලා මේ store වෙන්නයි ඒ store වෙලා තියෙන data view වෙන්නයි අනිවාර්යයෙන්ම අපිට database එක connect වෙලා තියෙන්න ඕනේ project එකට. ඒක connect වෙන විදිහ තමයි මේ application properties වල කරන්නේ. ඔයාලගෙන් ඇහුවොත් හරි නැත්නම් ඔයාලගේ මේ අවබෝධයට තියාගන්න application.properties කියන එකට ගිහින් බැලුවොත් එහෙම එතන තියෙනවා දැන් අපේ URL එක අපි දානවනේ. අපි ER එක ඇඳලා database එකේ අපි ෆස්ට්ම කරන්නේ ER එක ඇඳිනගෙන ER එක ඇඳලා ඉවිල්ලා අපේ module වලට අදාළ table ටික ගහනවනේ. අපි එතකොට ඒ table වල attributes තියෙනවා. ඒ කියන්නේ table වල columns තියෙනවානේ. column තියෙනවා. ඒවා තමයි අපි attribute විදියට project එකේදී ගන්නෙ. එතකොට අපි database එක මුලින්ම create කරනකොට MySQL workbench එකේ අපි database එකේ නමක් දානවා. දැන් ඔයාගේ project එකේ හැරි දැන් මගේ project එක pet clinic එකෙන්ද මම දාලා තියෙන්නේ Dr. Pet Clinic කියලා. ඒක තමයි මගේ project එකේ නම. එතකොට ඒක තමයි database name එක. මේ මෙතන URL එකේ මේ ඉතුරු කැලේ ටික හැමෝටම වගේ සමානයි. ඔය JDBC, MySQL, ඊළඟ local host ඇවිල්ලා 33.6 නේ ගොඩාක් අය port එක තියෙන්නේ. එහෙමත් වෙලාගෙන port එක change වෙන්නේ. එතකොට ඊට පස්සේ එන්නේ මේ තියෙන database එකේ නම. නිකමට හරි කනෙක්ට් කරගන්න බැරිලා අවුල් වෙනවා නම් අන්න ඔතන බලන්න ඔයා දුන්න database එකේ name එකමද මෙතන තියෙන්නේ කියලා. ඊළඟට බලන්න user name එක. මේක තමයි ඔයා database එකට දීලා තියෙන user name එක. ඊළඟට ඔයා දීලා දිනවා නම් password එක, ඒ දුන්න password එක මෙතනට දෙන්න. එච්චරයිනේ අපිට අපේ දැන් හදිස්සිය කරන විදිහට මෙච්චරයි අපි මේකට දෙන්නේ. ඊට අමතරව මේ කැලි තියෙනවා අප්ඩේට් වෙනකොට මෙන්න මේක ඕන නම් දෙන්න පුළුවන් මේ Spring JPA Hibernate DDL Auto කියන එක අපි අප්ඩේට් කරන සැරේට මේක අප්ඩේට් වෙනවා. ඒක සර් කියන විදිහට ඒක ඔයාලා දෙන්න. ඊට පස්සේ මේක තමයි එතකොට මේන් පාර්ට් එක අපේ ප්‍රොජෙක්ට් එක database එකත් එක්ක කනෙක්ට් වෙන තැන. හරිද? ඊට පස්සේ මොන හරි database එකේ අවුලක් ආවොත් ඔයාලා බලන්න ඕනේ ඒක මෙතන මොන හරි අවුලක්ද කියලා කනෙක්ට් වෙන්නේ නැත්තම්. ඊට පස්සේ දැන් කනෙක්ට් වෙනවා නම් database එක මුලින්ම කොහොමද අපි කනෙක්ට් කරලා විලාන ප්‍රොජෙක්ට් එක රන් කරන්නේ. එතකොට ප්‍රොජෙක්ට් එක රන් වෙනවනේ. නැත්තම් අවුලක් දෙනවනේ කොහොමද? ඊට පස්සේ බලන්න දැන් අපි database එකේ හදපු ටේබල් ටික අපි ගන්න එපා අපේ ප්‍රොජෙක්ට් එකට. එතකොට අපි දැන් කරන්නේ MVC ආකිටෙක්චර් එකනේ. මේ කියන්නේ model view and control architecture එක තමයි අපි මේ ප්‍රොජෙක්ට් එකේදී කරන්නේ. අපි MVC architecture එක තමයි follow කරන්නේ. ඕක තමයි ඔයගොල්ලෝ dissertation එකේ ලියන්නේ. එතකොට MVC architecture එකේදී model කියලා කියන්නේ entity file එකට. හරිද? එතකොට දැන් ඔයාලා මෙතනදී හදනවා entity file එකයි, DAO එකයි, control එකයි ඔය හැම module එකකටම. එතකොට මුලදී අපි මම ඔයාලට explain කරන්නම් entity file එක කියන්නේ. දැන් අපි මේ තියෙන model එක. මේකේ තියෙනවා කියලා හිතන්නකෝ. මම ඔයාලට ගන්නම් employee එකම. මේ තියෙන්නේ. මේකනේ. එතකොට මෙන්න මෙතන මේ ඔයාලා මේ annotation ගැන දැනගෙන ඉන්න ඕනේ. දැන් මේ මගේ project එක නම් මේ වැඩ කරන්නේ නැහැ. දැන් update කරන්න ඕනේ. එතකොට මේ මෙන්න මේ at entity දාන්නේ ඇයි? at entity දාන්නේ මේ file එක entity file එකක් කියලා කියන්නේ. හරිද? entity file එකක් කියලා අඳුරගත්තට පස්සේ තමයි ඉතුරු වැඩ ටික කරන්න support එක තියෙන්නේ. ඊට පස්සේ at table. ඇයි අපි at table දාන්නේ? at table දාන්නේ ඔයා ඇඳපු ER එකේ table name එක තියෙනවානේ. ඔයා මෙතන name එකට දෙන්නේ ඒ ER එකේ තියෙන table name එක. දැන් අපේ project එක database එකත් එක්ක database එකේ තියෙන table name එක connect වෙන්න එපා මෙයා දැන් data ටික ගන්න. එතකොට ඔයා මෙතන වැරදි table name එකක් දාලා තිබ්බොත් එහෙම error එකක් එනවා. ඔය errors එන දැන් මම කියන්නේ. එතකොට මේ add table කියලා දාලා අපි මෙතන කරන්නේ table එක map කරනවා අපේ database එකේ තියෙන table එකත් එක්ක. ඊට පස්සේ add data කියලා දාන්නේ කියලා ඇහුවොත් ඒක අපි logbook වලින් ගත්තේ අර මේ project එක ගද්දි dependency අපි ගත්තනේ logbook.
ඒ ගත්තේ වැලිඩේෂන් මේ මේ ගෙටර්ස් ඇන්ඩ් සෙටර්ස් වලට. අපි මෙතනදී මොනම වෙලාවකවත් ගෙටර්ස් සෙටර්ස් ලියන්නේ නැහැ. නැත්තම් සාමාන්‍යයෙන් ප්‍රයිවට් කරාට පස්සේ ඕනම මේ ඇට්‍රිබියුට් එකක් අනිවාර්යෙන්ම ගෙටර්ස් සෙටර්ස් ලියන්න ඕනේ. නැත්තම් ඉතින් හැමෝටම ඇක්සස් කරන්න පුළුවන් නේ. නැත්තම් ඉතින් පබ්ලික් තියන්න ඕනේ. ඉතින් අපි ප්‍රොජෙක්ට් එකක් කරනවා ප්‍රයිවට් නේ කරන්නේ ඇට්‍රිබියුට්. එතකොට ඒ ගෙටර්ස් සෙටර්ස් ගන්න අපිට ගොඩාක් කෝඩ් ලියන්න වෙනවනේ. ඒක අඩු කරගන්න තමයි අපි ඇඩ් ඩේටා දාගෙන ඇනොටේෂන් එක දාගෙන ඔටෝමැටිකලි ගෙටර්ස් සෙටර්ස් මේ කෝඩ් කරගන්නේ. කියන්නේ අපි කරන්නේ නැහැ. ගෙටර්ස් සෙටර්ස් ඔටෝමැටිකලි වෙනවා. ඊළඟට all arc construct එකයි no arc construct එකයි තියෙනවා. ඒ කියන්නේ ඒකත් අර මේ construction නේ ඔයගොල්ලෝ දන්නවනේ මේ no arc construction කියන්නේ default constructor. constructor කෙනෙක් අනිවාර්යෙන් class එකක ඉන්නවනේ. අපි දැම්මත් නැත්නම් අනිවාර්යෙන්ම class name එකට සමානව constructor කෙනෙක් ඉන්නවා. ඉතින් ඔය details තමයි උතනදී දෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ අපි හදපු දැන් class name එකනේ. class name අනිවාර්යෙන් capital වෙන්න ඕනේ. ඒව බලන්න. ඊට පස්සේ මේක @id කියලා දාන්න අපි මේක id එකක් කියලා කියන්න. එතකොට අපි ප්‍රොජෙක්ට් එක අපි ඉන්ස්ට්‍රක්ෂන් දෙන එකනේ මේ කරන්නේ. ඊට පස්සේ මෙතනදී මේ අපි මෙන්න මේ කැලල දානවා ඔටෝ ඉන්ක්‍රිමන්ට් කරගන්න. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ දැන් අපි මේ මෙන්න මේවා තමයි අපි අර මේ database එකේ අපි හදපු table වල column name වලට සමාන attribute. ඒ කියන්නේ හරියටම database එකේ column name එකයි attribute එකයි එක සමාන වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් මේ තියෙන්නේ මේ දෙක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. එහෙම නැති වුණත් මෙතන error එකක් එනවා. ඒ කියන්නේ database name එකයි මේ මෙතනට එන මේ දාලා තියෙන මේ attribute සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මගෙන් එකපාරක් ඉන්ටර්විව් එකකදී ඇහුවා මම ඒකයි වල මේ කියන්නේ කොහොමද database එකේ තියෙන tables මෙතනට මේ අපේ project එකත් එක්ක join වෙලා එන්නේ. ඒ කියන්නේ අර table names අපි මෙතනට අරන් තියෙනවා. මොකද අපි දාන data කොහොමද database එකට ගිහලා හරි තැන් වල save වෙන්නේ. අපි මෙන්න මෙතනට අරගෙන තියෙනවා ඒකට අදාළ attribute name ටික. එතකොට අපි මෙතන data type එක මෙතන දෙන data type එකම අර table එකේ data type දෙන තැනදී දීලා තියෙන්න ඕනේ. එතන change වුණාම මෙතන error එකක් එනවා. හරිද? ඊට පස්සේ මෙතන මේ අපි දෙනවනේ මේ මොනවාද validation මේ constraint දෙනවනේ මේ මෙතන ඒව දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් මේක අපි project එකේදී අපි දෙනවා. මේ එතකොට අපිට validation තව තැනකදී check වෙනවා. වලට validation check වෙන තැන්වලදී ඕකත් කියන්න පුළුවන්. ඇහුවොත් interview එකකදී හරි කියන්න පුළුවන්. එතකොට ඔන්න ඔතනදී තමයි මේ අපේ table එකේ තියෙන column ටික අපේ project එකේ match වෙන තැන. ඒ කියන්නේ entity file එක. ඔන්න ඔය ටික තමයි එතනදී තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මම කියන්න ඕනේ ඊළඟට DAO එක. අපි DAO එක මේ DAO file එක open කරන්නකෝ. මේ තියෙන්නේ DAO එකනේ ඕකේ තමයි අපි special query ලියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් query ලියන්නේ නෑනේ. අපි ඔක්කොම දේවල් annotation මාර්ගෙන් හරි මෙන් දෙනවනේ. එතකොට මේ query ලියන්න වෙන විශේෂ තැන් තියෙනවනේ. අපිට ඕන විදිහට data ටික ගෙන්න ගන්න අපිට සේරම data view කරගන්න ඕන නෑ. අපිට ඕන අදාළ data ටික විතරක් ගන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් අපිට ඔය එක numbers දෙන්න student number එකක් මොන හරි මෙහෙම number එකක් දෙන්න ඕනේ. ඒ වගේ වෙලාවෙදී අපි මෙතන මේ query එක ලියනවා. එතකොට ඒක ලියන්නේ DAO එකේ. ඒක මතක තියාගන්න. අපි query special query අපි ලියන ඒවා ලියන්නේ අපි DAO එකේ. ඊට පස්සේ එතකොට අපිට මේ මෙතන මේ JPA repository එකෙන් අපි ඒකට extend කරගන්න නිසා තමයි අපිට object එකක් විදිහට අපි control එකේදී ගෙන්න ගන්නෙ. මම පෙන්නන්නම්. මේ තියෙන control එක employee control එකේදී අපි මෙතන ඒක ගෙන්න ගන්න කොහොමද කියලා හෙවොත් @auto add දාලා අපි ගෙන්න ගන්නවා ඒ අපි හදපු මේ අපි generate කරගත්ත object එක. අපිට මෙතනදී access කරගන්න අපිට support එකක් වෙන්නේ අර JPA repository එකකින් අපි extend කරගෙන ඉවරලා මේ object එක මෙතනට ගෙන්න ගන්නවා. ඊට අමතරව JPA repository දාගන්න එකේ අපිට තව වාසි තියෙනවා. අපිට ගොඩාක් functions හම්බ වෙනවා එයාගෙන් access කරන්න. example එකක් විදිහට ගත්තොත් save function එක. මේ තියෙන find all function එක. මේ find all. ඊට පස්සේ අපි මෙතනදී save අපි insert එකේදී අපි ගහනවානේ save එක. මේ තියෙන save function මේ වගේ ගොඩාක් function මේකදී අපි කරනවානේ ඒ වගේ function ටික අපිට හම්බෙන්නේ ඒක හරහා තමයි. එතකොට ඔන්න ඔය main ටික මතක තියාගන්න. ඊට අමතරව අපි මේකේ තියෙන configuration පැත්ත ඔක්කොම ලියන්නේ වෙනම configuration file එකක. මෙතන
මේ කන්ෆිගරේෂන් ලියනවා කියලා කියන්නේ මෙන්න මේ කට්ටියට ඇක්සස් දෙන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේදී අපි ඇඩ්මින්ට මේ ටික මේ ඔක්කොම ඇක්සස් දෙනවා. ඊට අමතරව ඔයාගේ දැන් මගේ ප්‍රොජෙක්ට් එකේ ඉන්නවා ඩොක්ටර්ස්ලා, එම්ප්ලොයර්ස්ලා. ඒතකොට නිකන් සපෝටිව් ස්ටාෆ් එක. ඒ වගේ දැන් සපෝටිව් ස්ටාෆ් එකට ඩොක්ටර් ඇක්සස් කරන ඒවා කරන්න දෙන්නේ නැහැනේ. ඒ වගේ අපි ඇක්සස් කන්ට්‍රෝල් කරගන්නේ මේ කට්ටියට මේ ටික මේ කට්ටියට මේ ටික කියලා ඇක්සස් කන්ට්‍රෝල් කරගන්නේ මෙන්න මේ අපි හදන කන්ෆිගරේෂන් ෆයිල් එකෙන්. එතකොට ඔයාට අවබෝධයක් එනවනේ ඔයාට දැන් ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ එක මොඩියුල් එකක් මේ රිසෙප්ෂන්ට පෙන්නනවා ඩොක්ටර්ට පෙන්නන්නේ නැහැ. එතකොට ඔයාට ඕන නම් ඒක ඩොක්ටර්ට පෙන්නන්න හදන ඔයා මෙන්න මෙතනදී තමයි ඒක දෙන්න ඕනේ. ඔයා කාටද පෙන්වන්න ඕනේ කියන සෙට් එක දෙන්න ඕනේ මෙන්න මෙතනදී. ඊට අමතරව ඔයාගේ මැපින් එක හරියටම මෙන්න මෙතන දෙන්න. නැත්නම් නැති වුණාමත් එරර්ස් එනවා. මේවා අපි ප්‍රොජෙක්ට් කරනකොට අපිට ආපු එරර්ස් මම ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට ඒ තැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් හින්දා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් හින්දා මේ ඔය ටික තමයි මම දැනට ප්‍රධානව කියන්න ඕනේ. ඔයාලට දැනට මට දෙන්න පුළුවන් සපෝට් එක මේක පොඩි අයිඩියා එකක් ගන්න. ඇතුලේ හරියටම ස්ට්‍රක්චර් එක, කන්සෙප්ට් එක අවබෝධ කරගන්න. එතකොට වයිව් එකේදී බය වෙන්න ඕනේ නැහැ.